ආයාලුනේ සුබ දවසක් හැමෝටම. අපි අද හදන්න යන්නේ රසට මඤ්ඤොක්කා කරියක්. මඤ්ඤොක්කා කරියක් කොහොමද ටෙම්පරාදුවක් දාලා හදාගන්නේ කියලා. මේ අවශ්‍ය කරන දේවල් ටික තියෙනවා මේකට. අපි එනම් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම යාළුවනේ මේ විදිහට අපි පෑන් එකක් තියලා මේ පෑන් එක රත් කරගන්නවා. මේ පෑන් එක මේ විදිහට රත් වුණාම අපි මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි තෙල් එකතු කරගන්නවා. මේ විදිහට තෙල් එක රත් වුණාම යාළුවනේ අපි කපාගත් ලුණු කොච්චි හරපින් ටික අපි මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේක පොඩ්ඩක් සම්මන් පාට වෙනකන් තෙලේ බැද ගන්නවා. මේ විදිහට මේක තෙල් එකේ බැදුනාම යාළුවනේ අපි මේකට එකතු කර ගන්නවා මේ ස්කුරු ස්වල්පයක් සාහකුඩු යම්මිරිස් ටිකක් සහ තුන පහ ටිකක් ඒකට කරගෙන අපි මේක හොඳට කලවම් කරගන්න මික්ස් කරගන්නවා. ඒක චුට්ටක් බෙදෙන්න ආරනවා යාළුවනේ තෙල් එකේ. දෙන්න අපි කපාගත් මඤ්ඤොක්ක ටික මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන කලවම් කරගන්නවා හොඳට. මේක මම අපිට මේකට ලුණු ටිකක් එකතු කරගන්නත් පුළුවන් අපිට ඕන ගානට. ඒකෙන් පොඩ්ඩක් කලවම් කරනවා. කලවම් කරලා අපි මුලින්ම මේකට දිය කිරි එකතු කරනවා. දිය කිරි එකතු කරලා හොඳට දිය කිරින් මේක තම්මන්න ඕන. හරි යාළුවනේ දැන් මේක මඤ්ඤොක්ක ටික හොඳට තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේකට එකතු කරගන්නවා හොඳට මිදකගත්ත මිටි කිරි ටික. ආයෙත් මිටි කිරි ටික එකතු කරනවා. මිටි කිරි ටික එකතු කරගෙන ටික වෙලාවක් මේක රත් කරගන්නවා. හරි යාළුවනේ දැන් මේ මඤ්ඤොක්ක එක හදලා ඉවරයි අපි. ඔයාලත් ගෙදරදී හදලා බලන්න මේ විදිහට මඤ්ඤොක්ක එක කොහොම වෙයිද කියලා. සුබ දවසක් යාළුවනේ.